අද ඔන්න ඉතින් අපේ කරන්දනී මාමා අපේ ගෙදර එන දවස. ඉතින් අපි මේ කෑම වේලක් හදලා දෙන්න ලෑස්ති කළා එයාට ගමේම විදිහට. ඉතින් ව්‍යංජන දෙකක් අද හදලා දෙනවා ගෙදරම ඒවා. එහෙනම් ඉක්මනට වීඩියෝ එකට යමු. ඉතින් මෙන්න මේ විදිහට මඤ්ඤොක්කා ඒ වගේම ගෙදර ගහකින් ගලවපු මඤ්ඤොක්කා ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි අරන් තිනවා ගමේම වැටකොළු ගෙඩියක්. ඉතින් මේ දෙක තමයි උයන්න හදන්නේ. මං හැබැයි මේවට දැන් පහේ එහෙම දාගෙන තියෙන්නේ ලේසි වෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මැටි භාජනය අරගෙන මම මේක අපේ මැටි ඇතිලිය ලොකු ඇතිලිය. ඉතින් ගොඩක් ලොකුවට තියෙනවා මෙතන මඤ්ඤොක්කා. ඊට පස්සේ මඤ්ඤොක්කා ටික ඔක්කොම මෙන්න මේ වගේ එකතු කරගත්තා. මේකට මම මිරිස් කුඩු 3-5 කහ කුඩු ගම්මිරිස් කුඩු කරපිංචා රම්පේ ඊට පස්සේ මම මේකට විශේෂ දෙයක් එකතු කරගත්තා කුරුඳු එකතු කරලා ඔක්කොම තියෙන්නේ ලුණුත් දාගෙන තියෙන්නේ. ඒ කලබලේ එයා එනවා කිව්ව හින්දා දඩි පිටි ගාලා අපි හදපු කෑම මේ. ඉතින් දැන් මෙන්න මේ විදිහට ඔක්කොම ටික මම මේ ඔයාලට පෙන්නන්නේ පහේ එහෙම මේකේ තියෙනවා කියලා පෙන්නන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔක්කොම ටික මම මෙන්න මේ විදිහට ලෑස්ති කරගෙන දැන් ඒකට කිරි එකතු කරගන්නවා. පොල් කිරි, උකු පොල් කිරි කෝප්ප 2කමාරක් විතර මම එකතු කරගත්තා. හොඳට මේක කිරෙන්ම තම්බලා ගන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ඉතින් සාමාන්‍ය පොඩි කෝප්පකින් 2කමාරක් තමයි දාගත්තේ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට අපේ දරලිපේ මෙන්න මේ විදිහට අපි රසම රසට මේ කරිය හදා ගන්නවා තමයි ඔයාලා මේ දකින්නේ. ඔන්න ඉතින් දරලිප මෙන්න මේ විදිහට අපි උයා ගන්නවා පේනවනේ. හොඳට ඉතින් නට මෙන්න මේ විදිහට අපේ ව්‍යංජනේ දැන් සකස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හරිම සුවඳකුත් එනවා මේ වෙලාවේ. මේකට හොඳට දුරු පහේ ඔක්කොම දාලා මන් තියෙන්නේ. ඒ නිසා ඉතින් මෙන්න මේ වගේ මේක ඉතින් දැන් ඔන්න තැම්බිලා තියෙන්නේ හොඳටම. පේනවා නේද ඔයාලට? ඉතින් මේකේ කිරි උකු වෙනවා තැම්බෙනකොට. ඊට පස්සේ ඉතින් ඔන්න මම පොල් කිරි එකතු කරගන්නේ වැටකොළු එකට ඒකටත් මිරිස් කුඩු 3-5 කහ කුඩු රතු ලූණු ඒ හැමදේම දාගෙනයි තියෙන්නේ. දැන් ඔන්න ඒ කරියත් ලෑස්ති. දඩි බිඩි එනවා කියලා කෝල් කරාම තමයි අපි මෙන්න මේ විදිහට දඩි බිඩියේ ගමේ කෑම දෙකක් ව්‍යංජන දෙකක් හදන්න ලෑස්ති කළේ. ඔන්න දැන් ඒ ව්‍යංජනෙත් හරි. පේනව නේද? ඉතින් රස පාටට තියෙනවා අපේ වැටකොළු ව්‍යංජනේ මෙන්න මේ විදිහට අපේ මඤ්ඤොක්කා ව්‍යංජනේ. මගේ channel එක subscribe කරන් යන්න යාළුවනේ.